සුභරාත්‍රියක් දෙවි සමිඳානන් වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා, මහිමය වේවා, නමස්කාර වේවා. පසුතැවිලිව යටත් වීමට ආරාධනා. යෝවෙල් දෙවනි පරිච්ඡේදයේ 12 වෙනි පදය සහ 13 වෙනි පදය කියනවා. නුඹලාගේ මුළු සිත නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැළපීමෙන්ද මා වෙතට හැරී වරෙල්ලා. යයි ස්වාමින් වහන්සේ කියනසේක. එසේය නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගෙන නුඹලාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වෙතට හැරියල්ලා. මක්නිසාද උන්වහන්සේ දයාවන්ත වූ අනුකම්පාවෙන් පූර්ණ වූ ඉවිසිලිබන්ත වූ ඉතා කරුණාවන්ත වූ කෙනෙක්ය. උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක. දෙවියන් වහන්සේ විපත්තිය ගැන තැවෙනවා. උන්වහන්සේ කියනවා මුළු සිතින්, නිකන් සෙල්ලමකට නෙමෙයි පසුතැවිලි වෙන්න කියන්නේ. දෙවිඳුන් මුළු සිතින් ඇඬීමෙන් වැළපීමෙන් එවාගෙම නිරාහාරව හැරිලා එන්න කියනවා. එවිට දෙවි ස්වාමීන් වහන්සේ අපිට නුඹලාගේ ඇඳුම් නෙවෙයි, ස්වාමීන් වහන්සේ කියනවා කොහොමද කියන්නේ? නිරාහාරව ඇඬීමෙන් වැළපීමෙන් මා වෙතට හැරී වරෙල්ලා. ඒ වගේම කියනවා සිත් ඉරාගෙන, වස්ත්‍ර නෙමෙයි සිත් ඉරාගෙන පසුතැවිලි වෙන්න. සිත ඉරාගෙන පසුතැවිලි වෙන්න. හදවතට තට්ටු කරගන්න. මුළු හදවත ඇතුළාන්තයටම කතා කරන්න, තමන් විහිං තමන් කතා කරලා කියන්න, අනේ ස්වාමනි, අනේ මේ පව්කාර මට සමාව දෙන්න කියලා. මේ රාත්‍රියේ, මේ උදෑසන, මේ මධ්‍යහ්න කාලේ මම ස්වාමීන් වහන්සේ දිරියේ පසුතැවිලිව යටත්ව ඇඬීමෙන් වැළපීමෙන් අපි කරන යාඥාව තුළ උන්වහන්සේ අපේ නිවස, අවට පරිසරය, නෑදෑ හිත මිත්‍රාදීන්, සභාව මේ සියල්ල සුවපත් කරන්න යනවා. දේශය, විශේෂයෙන්ම අපේ දේශය සුවපත් වෙන්න නම් අපි තනියෙන් එකිනෙකා පසුතැවිලි වෙලා මේ සුවය ලබා ගන්න සූදානම් වෙන්න ඕන. අපේ සුවයට සුදුසම් බවට පත් වෙන්න ඕන. එහෙනම් අපි පසුතැවිලි වෙන්න ඕන. මේ පසුතැවිල්ල කොහොමද? හඬා වැළපී නිරාහාර වෙන්නගෙන. මම මේ රාත්‍රියේ යාඥා කරනවා ස්වාමනි, අතිශුද්ධ ජීවමාන සර්ව බලධාරී මහෝත්තම දෙවිඳුනි, ඔබ වහන්සේගේ පාද පාමුලට එනවා මේ රාත්‍රියේ. පියාණනි, ඔබ වහන්සේගේ දිව්‍ය හස්තයට පළමු කොට මම මගේ පවුලද, සභා පවුලද, ස්වාමිනී අවට පරිසරයද, ස්වාමිනී නෑදෑ හිත මිත්‍රාදීන් ඔබ වහන්සේගේ දිව්‍ය හස්තයට පාර කරමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. ස්වාමිනී මේ හැම මිනිසෙක් මත ඔබ වහන්සේගේ අධික වූ කරුණාව නිදහස් කර මැනව. පියාණනි මේ එකිනෙකා ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේව ස්පර්ශ කර මැනව. ස්වාමිනේ වගේම අපි ඔබ වහන්සේට මේ රාත්‍රියේ පියාණනි මේ ප්‍රදේශවාසී සියලු ජනතාව බාර කරලා යාඥා කරනවා. පියාණනි මේ ජනතාව ඔබ වහන්සේගේ හස්තයට ස්වාමිනේ පාවිච්චි කරන භාජන බවට පත් කරන්න. පියාණනි ඔබ වහන්සේගේ හස්තය දිගු කරලා මේ ජනතාව අතර ඉන්න රෝගීව ඉන්න සෙනග ස්වාමිනේ ඔබ වහන්සේ අත්ගසන්න. ඔවුන්ව සුවපත් කරමැනව. පියාණනි සමාදානය, ප්‍රීතිය, ප්‍රේමය ස්වාමිනේ මේ ප්‍රදේශවාසී සියලු ජනතාව අතර තැබූ මැනව. ඒ ජනතාව මත තැබූ මැනව. පියාණනි ඔබ වහන්සේට කරන්න බැරි කිසිම දෙයක් නැහැ. මේ දේශය අයිති ඔබ වහන්සේට පියාණනි. ඔබ වහන්සේ මේ සියල්ලම අවල මැවුම්කාර දෙවිඳුනි. මනුෂ්‍යයාට බාර දුන්නා.
ස්වාමිනි මේ මනුෂ්‍ය වර්ගයා සියලුම දෙනා ඔබ වහන්සේට බාර ගන්නවා. මුළු ශ්‍රී ලංකා දීපය ඔබ වහන්සේට බාර ගන්න පියාණනි. නායකත්වයේ බාර ගන්නවා. නායකත්වය ස්පර්ශ කරන්න. නායකත්වයට මඟ පෙන්වලා තියෙන නිසා ස්තුති කරනවා. ස්වාමිනේ මේ ශ්‍රී ලංකා දීපේ මේ මහත් වූ අමාරු ස්වාමිනේ මේ දෙවිඳුනි මේ මහත් විගසනය කරන කොටගෙන ඒ විගසනයට වඩා මහත් වූ ස්වාමිනි භයානක වූ රකුසෙක් මේ ස්වාමීන් වහන්සේ මේ මද්ද්‍රව්‍ය රකුසා මේ රකුසා ගිලගෙන තියෙනවා ස්වාමිනි මහත් තරුණ ජීවිත දෙවිඳුනි ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට පාර කරනවා පියාණනියේ සම්බන්ධව කතා කරන්නා වූ ක්‍රියා කරන්නා වූ එයට විරුද්ධව නැගිටින පියාණනියේ ඒ කර්තව්‍යයේ යෙදෙන ස්වාමිනී ඒ මද්ද්‍රව්‍ය නිවාරණය කරන්න ඒවා අයින් කරන්න ඒ ගැන ස්වාමිනී සම්පූර්ණ මේ ශ්‍රී ලංකා දීපය පිරිසිදු කරන්න මද්ද්‍රව්‍යෙන් ස්වාමිනී ශ්‍රී ලංකා දීපය නිදහස් කරගන්න මේ රකුසගෙන් ලංකාව නිදහස් කරගෙන රකුස පැත්තකට වීසි කරන්න ස්වාමිනී සෝදානම් කරන හැම ස්වාමිනී සැලසුම් කරන හැම සැලැස්මක්ම ඔබ වහන්සේ මතගසමින් ආශිර්වාද කරමින් ඒ සියල්ල සම්පූර්ණ කරන්න දෙවිඳුනි. දෙවිඳුනි ජනාධිපතිතුමාට ඔබ වහන්සේ දීලා තියෙන ප්‍රඥාවන සස්තුති ස්වාමිනේ. ඔබ වහන්සේ ස්වාමිනේ එතන ඉඳලා පහළට දිගින් දිගටම ඔබ වහන්සේගේ ඒ ප්‍රඥාවේ ආලේපයට ලැබුව මැන. ස්වාමිනේ කරන්න යන හැම වැඩ කටයුත්තක් ගැන අපි යාඥා කරනවා. පියාණනි මේ මද්ද්‍රව්‍ය රකුසා ඉවත් කරන්න ශ්‍රී ලංකාවෙන් තුරන් කරන්න. දෙවිඳුනි ඔබ වහන්සේගේ බලවත් වූ හස්තය නිදහස් කරමින් පියාණනි ඔබ වහන්සේම ස්පර්ශ කරමින් ස්වාමිනේ ඒ වරදට පෙළඹිච්ච දරුවන්ද මේ වරද කරන ස්වාමිනේ විකුණන ජාවාරම් කරුවන්ද ස්වාමිනේ ශ්‍රී ලංකාවට ගෙනෙන්නා වූ ඒ ස්වාමිනේ නායකත්වයේද අපි ඔබ වහන්සේට බාර කරනවා පියාණනි ඔවුන්ගේ ස්වාමිනේ ඒ සියල්ල දූරීභූත වෙලා ස්වාමිනේ ඒ සියල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරන්න කියලා ප්‍රතික්ෂේප කරන්න කියලා විනාශ කරන්න කියලා අපි යේසුස් වහන්සේගේ නාමයෙන් අණ කරනවා. පියාණනි ඔබ වහන්සේ දකින්නවා ස්වාමිනේ ඒ කරන්නා වූ හැම කටයුත්තක් ගැන පියාණනි ඔබ වහන්සේගේ අධික කරුණාව තබමින් ඔබ වහන්සේම ක්‍රියා කරන්න කියලා අපි යාඥා කරනවා. පියාණනි ඔබ වහන්සේ නායකත්වයට ශක්තිය දෙන්න බලය දෙන්න ආධිපත්‍ය දෙන්න ඒ ස්වාමිනේ සම්බන්ධව කතා කරන ක්‍රියා කරන හැම සහෝදර සහෝදරියක් දෝදරුවෙක් ඔබ වහන්සේට බාර කරනවා ඒ සම්බන්ධව ස්වාමිනේ වැඩ කරන හැම කෙනෙක් ඔබ වහන්සේට බාර කරනවා ඔවුන් ආරක්ෂා කරන්න රැකවල් කරන්න ඔවුන්ට ප්‍රඥාව දෙන්න ඔවුන් ඉදිරියට ගෙනියන්න මගේ දෙවිඳුනි යට අවශ්‍ය කරන හැම පහසුකමක්ම දෙවිඳුනි ඔවුන්ට සපයන්න ඔබ වහන්සේගේ දිව්‍ය හස්තයට ස්වාමිනේ ඒ සියලු කර්තව්‍යයන් බාර කරමින් කැප කරමින් අපි යාඥා කරනවා මේ රාත්‍රියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගල නාමයෙන් ඔබ වහන්සේගේ අනුග්‍රහය සම්පූර්ණ තබන්න ස්වාමිනේ ඔවුන්මද ඔවුන් ඔබ වහන්සේගේ ආරක්ෂක වළල්ල ආරක්ෂා කරන්න ස්වාමිනේ ඒ සතුරු රකුසට විරුද්ධව නැගිටින ස්වාමිනේ ඔබ වහන්සේ හැම කෙනෙකුටම ශක්තිය දෙන්න දෙවිඳුනි ඔබ වහන්සේගේ දිව්‍ය හස්තයට මේ රාත්‍රියේ අපි යාඥා කරනවා ශ්‍රී ලංකා දීපය නිදහස් රටක් පිරිසිදු රටක් ස්වාමිනී මේ දීපය තුල එදා ඒ මුත්තු ඇටය කියපු වචනය ඉෂ්ට වෙන පිණිස ඊට වඩා වටිනා දෙයක් දෙන ලෙස ස්වාමිනී ශ්‍රී ලංකා දීපයට ඊට වඩා වටිනා ස්ථානයක් ලැබෙන ලෙස ඔබ වහන්සේම ක්‍රියා කර මැනව. ඒ වගේම ශ්‍රී ලංකා දීපයේ සියලුම සෙනග නායකත්වයේ ඉඳලා ඔබ වහන්සේව හඳුන ගන්න සැලැස්සුව මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරනවා මේ රාත්‍රියේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් ආමෙන්. යේසුස් පිටයි.